අයගොන් වාසනාවන්ත දවසක් වේවා. ඉතින් අද අපි ඉන්නේ දැන් නම් ඉන්නේ අමුරු ගමුව හරිය. ඉතින් දැන් අපි යන්නේ පල්ලරම බීච් එක බලන්න. පල්ලරම බීච් එක තියෙන්නේ අමුරු ගමුව පහු කරලා ටිකක් ඉස්සරහට යනකොට පල්ලරම හරියෙන් තමයි අතුලට යන්න තියෙන්නේ. ඉතින් අද අපි ආවේ මාතර ඉඳන් ආවේ. මම කලින් පොඩි ෂෝට් වීඩියෝ තියෙනවා. ඉතින් දැන් අපි යන්නේ ෆුල් වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි මේ ඉන්නේ දැන් තල්ලරම හරියේ. මෙතන තියෙනවා ඩේවිඩ් පීටර්ස් එකේ සර්විස් සෙන්ටර් එකක්. සර්විස් සෙන්ටර් එක ගාව මෙන්න මේ පාලම ගාව මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ ඇතුළට. ඉතින් මේ පාරේ ඉස්සරහට යනකොට තමයි තියෙන්නේ තලරම බීච් එක. ඉතින් අපි මේ පාරේ යමු බලන්න ඉස්සරහට. මේ තැන ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ මේ ලංකාවේ ලෝකල්, ඒ කියන්නේ මේ දේශීය සංචාරකයෝ අතර තමයි ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නේ. ඒ වගේම පසු කාලේ නම් දැන් විදේශිකයන් පවා මෙතනට එන්න පෙළඹිලා තියෙනවා. මෙතන මේ බීච් එක සහ මේ කොරල් පාර එක්ක තියෙන මේ අමුතු ලස්සන බලන්න තමයි ගොඩක් අය මෙතනට එන්නේ. මෙතන මෙන්න මේ ඇලපාරෙත් නාන්න පුළුවන්. මම කලින් එකපාරක් නෑ, හැබැයි මේ ඇලේ බහැලා නෙමෙයි නෑවේ. අපි බීච් එක තමයි නෑවේ. තලරම බීච් එකේ එහාට වෙන්න තව නාන්න පුළුවන් ලස්සන දන් තියෙනවා. මීටත් තව එහාට යනකොට තව තැනක් තියෙනවා. අපි එතන තමයි ගොඩක් වෙලාට වීඩියෝස් දාලා තියෙන්නේ. YouTube channel එකේ TikTok channel එකේ දෙකම දාලා ඇති. short videos එහෙම කලින් මම මේ තැන් දෙකටම ගිහින් ඒවා. පොල්හේන සහ දැන් මිරිස් අතර තමයි මේක තියෙන්නේ. පොල්හේන මඩින මිරිස්. ඉතින් මේ ඔක්කොම මාතර දිස්ත්‍රික්කයේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රබල සංචාරක ආකර්ෂණ දිනාගත ස්ථාන. ඉතින් අපි මේවා රැකගන්න කටයුතු කරන්න ඕන. මේ තමයි තල්ලරම බීච් එක. ඉතින් අපි දැන් යන්න හදන්නේ. මෙතන යාළුවෙක් ඉන්නවා. එයා මොන රටේ කියන්නේ? Ya bapak, mana bapak? Arya lebih ammai dua. Ini ada kalian yang ada terang ini orang terang motor. Kalau ada video kita, marah, marah yang kita lewat apa? ගොඩක් පොතක් තියෙනවා මෙතන නාන්නේ.
ඉතින් මේ තමයි ලස්සන සුන්දර ගමනාන්තය. ඊළඟ අපි වීඩියෝ එක පටන් ගන්න හදන්නේ. මෙතන ඉඳන් තව පොඩි දුරක් යන්න හදන්නේ. කොහාටද අපි යන්නේ? මිරිස්සේ එහෙ බලන්න තමයි යන්න හදන්නේ. ඉතින් මෙතන ඉඳන් පොඩි දුරක් තමයි තියෙන්නේ. අපි ආපු විදියටම දැන් ආපස්සට හැරිලා යනවා. අපි බලමු කොහොමද